බුදුදහමට අනුව දස සීලය රැකීම, එය රැකිය යුතු ක්‍රමය සහ සතර පෝයට සිල් සමාදන් වීම තුළින් ලැබෙන ආනිසංස අතිමහත්ය. මේ පිළිබඳව සරල සහ පැහැදිලිව කරුණු පහත පරිදි දැක්විය හැකිය. දස සීලය යනු උපාසක උපාසිකාවන් සහ පැවිදි බිමට පත්වන සාමණේර භික්ෂූන් වහන්සේලා රකින උසස් සීල ප්‍රතිපදාවකි. එය රැකීමෙන් ලැබෙන ප්‍රධාන ආනිසංස මෙසේය. චිත්ත ඒකාග්‍රතාවය සහ පිරිසිදුකම. සිත, කය, වචනය යන ත්‍රිවිධ ద్వාරයම සංවර වන බැවින් සිතේ නොසන්සුන්කම නැති වී බලවත් ශාන්තියක් උදා වේ. භවභෝග සම්පත් ලැබීම. සීලයේ අනුභවයෙන් මෙලොව ජීවිතය සාර්ථක වන අතර ධන ධාන්‍ය හා කීර්තිය ළඟා වේ. දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම. සිල්වත් පුද්ගලයාට නිරන්තරයෙන්ම දේව ආරක්ෂාව සහ ගෞරවය හිමි වේ. බය සහ සැක නැතිවීම. කිසිදු සතෙකුට හෝ මිනිසෙකුට හිංසාවක් නොකරන බැවින් තමාටද අන් අයගෙන් පැමිණෙන බිය සහ වෛරය නැති වී යයි. සුගතිගාමී වීම සහ නිවන් මඟ විවර වීම. මරණින් මතු සුගතිගාමී ආත්ම ලැබීමටත් සසර දුක කෙළවර කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් දස සීලය ස්ථිර පදනමක් වේ. සීලයක් සමාදන් වූ පමණින් එය ආරක්ෂා නොවේ. එය නිවැරදිව රැකිය යුත්තේ මේ ආකාරයටයි. දැනුවත් භාවය සහ කැපවීම. තමා සමාදන් වූ ශික්ෂා පද මොනවාද සහ ඒවායේ අර්ථය කුමක්දැයි හොඳින් වටහාගෙන ඒවා නොකැඩීමට දැඩි අධිෂ්ඨානයක් තිබිය යුතුය. ත්‍රිවිධ සංවරය. කය සංවර කර ගැනීම. සතුන් මැරීම, සොරකම් කිරීම සහ වැරදි කාම සේවනයෙන් වැළකීම. වචනය සංවර කර ගැනීම. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන සහ හිස් වචන කතා කිරීමෙන් වැළකීම. සිත සංවර කර ගැනීම. ලෝභය, ද්වේෂය සහ මෝහය පාලනය කරමින් මෛත්‍රිය සහ ප්‍රඥාව පෙරදැරිව කටයුතු කිරීම. අප්‍රමාදී බව. එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී තමා සිල්වතෙකු බව නිරන්තරයෙන් සිහියේ තබාගෙන ක්‍රියා කිරීම. සිල්පද ආරක්ෂා කිරීම. පිරිසිදුව සීලය ආරක්ෂා කර ගැනීම. අපි බලමු සතර පෝයට සිල් ගැනීමේ ආනිසංස මොනවාද කියලා. පුර අටවක, පසළොස්වක, අව අටවක සහ අමාවක යන සතර පෝය දිනවලදී විශේෂයෙන් අටසිල් හෝ දසසිල් සමාදන් වීම බෞද්ධයන්ගේ සිරිතකි. මෙහි ආනිසංස ඉතා සුවිශේෂී වේ. 1. දිව්‍යමය ආයුෂ සහ සැප ලැබීම. බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ සතර පෝයට සිල් රැකීමේ ආනිසංසය මහා රාජ්‍යයන් දහසයක අධිපතිකම් ලැබීමටත් වඩා උසස් බවයි. එය මරණින් මතු දිව්‍ය ලෝකවල උපත ලැබීමට ඍජුවම උපකාරී වේ. 2. කර්මක්ෂය වීම. ඒ කියන්නේ පව් දුරු වීම. පෝය දිනකදී ලෞකික බන්ධන වලින්, ඒ කියන්නේ ගෙදර දොර වැඩ, ව්‍යාපාර වලින් මිදී ආගමික පරිසරයක ගත කිරීම නිසා සිතේ ඇතිවන කෙලෙස් පරිත සිතුවිලි නැති වී අකුසල් කර්මයට පත්වේ. 3. ගුණවත් දරු පරපුරක් බිහිවීම. දෙමාපියන් පෝයට සිල් ගන්නා විට දරුවන්ද එම ආදර්ශය ලබා ගුණගරුක සමාජයක් නිර්මාණය වේ. ප්‍රඥාව වර්ධනය වීම. පෝය දිනවල සිල් සමාදන් වී ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම සහ භාවනා කිරීම තුළින් ජීවිතයේ අනිත්‍යතාවය වැටහි ප්‍රඥාව දියුණු වේ. ජීවිතයේ මහලු වයස දක්වාම සීලය රැකීම උසස්ම සැපතකි. එබැවින් අවබෝධයෙන් යුතුව සීලය ආරක්ෂා කිරීම මෙලොව පරලොව දෙලොවම ජය ගැනීමට ඇති ස්ථීරම මාවතයි.